ආයිබෝවන්. අද අපේ මාතෘකාව තමයි ලංකාවේ නීති ක්‍රමේ ආදිතම ඉතිහාසයේ ඉඳන් අපිට හම්බ වෙන කරුණු එකින් එක කතා කරන එක තමයි මම ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙන්නේ. අදත් ඒ වගේ ඉතාමත් වැදගත් කරුණකට ඔබේ අවධානය මම යොමු කරනවා. අපේ නීති පද්ධතියේ ලංකාවේ වර්තමාන නීති පද්ධතිය ඉතාමත් වැදගත් කරුණක් තමයි වාණිජ නීතිය කියලා කියන්නේ. එක්තරා විෂයපතයක්. නීතියේ තියෙන එක්තරා වැදගත් විෂයපතයක් තමයි වාණිජ නීතිය කියන්නේ. අපේ ලංකාවේ පිහිටීම අතින් ගත්තාම ඔබ දන්නවා ඉන්දියන් සාගරයේ ඉතාමත්ම විශේෂ පිහිටීමක් තියෙන රටක් තමයි ලංකාව. එතකොට වාණිජ කරුණු අතින් අපේ රට ඉතාමත්ම තීරණාත්මක තැනක තමයි පිහිටලා තියෙන්නේ. වාණිජ කරුණු අතින් ගත්තාම නිතර ඇතිවන සංසිද්ධීන්ට විසඳුම් හොයන්න, නෛතික පිළිසරණ හොයන්න ඉතාමත්ම දැඩි අනම්‍ය වාණිජ නීතියක් තිබෙන්නට ඕන. ඒතර වර්තමාන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ගත්තාම දේශීය ඒ කියන්නේ ගොඩබිම අයත් වෙන දේශ සීමා කලාපේ ඒ විතරක් නෙවෙයි දේශීය ජල තීරය සහ දේශීය ගුවන් තීරය මේ තුනේම නඩුව අහන්න බලය තියෙන්නේ ලංකාවේ මහාධිකරණය පද්ධතියට තමයි මේ ජල තීරය ගුවන් තීරය සහ දේශ සීමාවේ ගොඩබිමට අයත් වන ඕනෑම සිද්ධියක් සම්බන්ධයෙන් කටයුතු කරන්න ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව බලය තියෙනවා. එතකොට ඔබට මෑත කාලීන වැදගත් සිද්ධියක් මම මතක් කරන්නම්. ඔබට මතකයි සිංගප්පූරු සමාගමකට අයත් එක්ස්ප්‍රස් පර්ල් කියලා නෞකාවක් ලංකාවේ මුහුදු තීරේ ගිනි ගැනීමකට ලක් වුණා. එතකොට ඒ සම්බන්ධයෙන් නඩු අහන්න කටයුතු කරේ ලංකාවේ අධිකරණ පද්ධතිය. එතකොට ඒ සඳහා බලය ලැබිලා තියෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හරහා. හරි. ඔය වර්තමාන ක්‍රමේනේ. එතකොට අපි නිකන් හැරිලා බලමු අපේ අතීතයේ තිබිච්ච වාණිජ නීතිය කොහොමද කියලා. ලංකාවට මේ බටහිර නීති පද්ධතිය ඇතුළත් වෙන්න කලින් ලංකාවේ තිබිච්ච වාණිජ නීතිය ගැන හමු වෙන ඉතාමත්ම වැදගත් කරුණක් අපිට ශිලාලේඛනයකින් හමු වෙනවා. ඒ හමු වෙන්නේ මෑත කාලයේ නෙවෙයි ක්‍රිස්තුපුර 12 වෙනි සියවස වගේ ඈත යුගයකදී පළමුවෙනි පරාක්‍රම බාහු රජතුමාගේ කාලයට අයත් ශිලාලේඛනයකි. මේ ශිලාලේඛනය හමු වෙන්නේ වර්තමාන නයිනතිව් කියලා හඳුන්වන නැත්තම් අපි සිංහලෙන් කතා කිව්වොත් නාගදීප කියන අපේ පුදබිම පිහිටා තිබෙන දූපතේ තියෙන දෙමළ ද්‍රවිඩ ජනතාව භාවිතා කරන කෝවිලකින් තමයි මේ ශිලාලේඛනය හමු වෙන්නේ. එතකොට අපි මේ ශිලාලේඛනය හඳුන්වන්න සරලව භාවිතා කරනවා නයිනතිව් දෙමළ ලිපිය. එහෙම නැත්නම් නාගදීප ශිලාලේඛනය කියලා අපි සරලව කියමු. එතකොට මේ ශිලාලේඛනයෙන් හෙළි වෙනවා අතීතයේ ලංකාවේ තිබිච්ච වාණිජ නීතිය නැත්නම් කමර්ෂල් ලෝ මොන වගේ තත්වයකද පැවතුනේ කියලා. මේ ශිලාලේඛනය ද්‍රවිඩ බසින් තමයි රචනා වෙලා තියෙන්නේ නැත්නම් දෙමළ අක්ෂර වලින්. ඒකටත් හේතුව මම මතක් කරන්නම්. ඒ ද්‍රවිඩ අක්ෂර වලින් ඒ ශිලාලේඛනය රචනා වෙන්න හේතුව ඒ කාලේ වෙනකොට චෝල අධිරාජ්‍ය ඉන්දියාවේ තිබිච්ච චෝල අධිරාජ්‍ය ඉතාමත්ම බල සම්පන්න වෙලා තිබුණු කාලයක්. ඒ චෝල අධිරාජ්‍යයේ වාණිජ කටයුතු ගොඩක් පැතිරිලා තිබුණු කාලයක්. ඒක නිසා තමයි නිතරම ද්‍රවිඩ බස කතා කරන වෙළෙන්දන් ලංකාව සහ ඒ ආශ්‍රිත තදාසන්න කලාපයේ වරායවල් වල නිතර ගැවසුණු බවට අපිට සාධක තියෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි පරාක්‍රම බාහු රජතුමා. පළවෙනි පරාක්‍රම බාහු රජතුමා ඉන්න කලින් හිටපු විජය බාහු රජතුමාටත් ලංකාව අත්පත් කරගෙන හිටපු චෝලයෝ එලවලා තමයි රාජ්‍යත්වය ලබා ගන්න සිද්ධ වුණේ. මම මේ ඊටාම සරලව තමයි මේක කතා කරන්නේ. අපේ මාතෘකාව ගැන ගත්තාම දැන් මේ සෙල් ලිපිය ලියවිලා තියෙන්නේ දෙමළ අක්ෂර වලින්. ඒකට හේතුව තමයි ඒ කාලේ තදාසන්න කලාපයේ ද්‍රවිඩ භාෂාවේ යම්කිසි වර්ධනයක් වෙලා තිබුණා කියලා අපිට හිතන්න පුළුවන්. වැදගත්ම කාරණය තමයි පළවෙනි පරාක්‍රම බාහු රජතුමාගේ ආධිපත්‍ය උතුරේ නාගදීපේ තියෙන ඔය නයිනතිව් සෙල් ලිපිය පිහිටලා තිබුණු ප්‍රදේශය දක්වාම විහිදී පැවතුනා කියලා කියන්නේ මේ සෙල් ලිපිය පළවෙනි දේ හොඳම සාධකයක්. දෙවෙනි කරුණ තමයි මේ ශිලාලේඛනයේ අන්තර්ගත වෙන්නේ ඒ වරාය ආශ්‍රිතව තිබිච්ච වාණිජ කටයුතු පවත්වාගෙන යන්න අනුගමනය කරන්න ඕන නීතිය. නැත්තම් අපි ගත්තොත් රේගු අනපනත් වලින් කීපයක් තමයි අන්තර්ගත වෙලා තියෙන්නේ. මේ සෙල් ලිපිය දැනට යම්කිසි ප්‍රමාණයක් විනාශ වෙලා තිනවා. මේ කෝවිලේ බිත්තියකට සරි කරලා තමයි මේ සෙල් ලිපිය දැන් දැක ගන්න ලැබෙන්නේ. එහි ඉහළ තියෙන අක්ෂර පේලි
ඒ සෙල්ලිපිය පිහිටුවල තියෙන ශිලා ස්තම්භයේ අවියායුධ මුවහත් කරපු නිසා ඒ ඉහළ පේලි මැකිලා ගිහින් තියෙනවා. නමුත් පරාක්‍රම බාහුජ කියන නම පැහැදිලිව දැක බලා ගන්න පුළුවන් නිසා මේක තහවුරු කරලා තියෙනවා. මහාචාර්ය කාර්තිකේසු ඉන්ද්‍රපාල වගේ මහාචාර්යවරු මේක අනිවාර්යෙන්ම පළවෙනි පරාක්‍රම බාහු රජතුමාට අයත් ශිලාලේඛනයක් කියලා තහවුරු කරලා තියෙනවා. එතකොට මේ සෙල්ලිපියේ තියෙන වැදගත්කම තමයි පළවෙනි දේ තමයි මේ සෙල්ලිපියේ සඳහන් වෙනවා මේ අපි ගත්තොත් ඌරාතොට නැත්තම් කයිට්ස්. එහෙම නැත්තම් අපි ඒකට කියන සූකරතිත්ත. මෙන්න මේ සූකරතිත්ත කියන වරායට පැමිණෙන නෞකාවලින් අපි දන්නවා පොළොන්නරු යුගය කියන්නේ වෙළඳාම අති මහත් වර්ධනයකට ලක් වෙලා තිබිච්ච අවධියක්. විශේෂයෙන්ම අලි ඇතුන් අශ්වයින් වගේ සත්ව වෙළඳාමක් පැවතුනා. මොකද මහා පරාක්‍රම බාහු රජතුමා විදේශ යුද්ධ ගණනාවකට මැදිහත් වෙලා තමයි හිටියේ. එතකොට මේ යුද කටයුතු සඳහා සහ ඊට අවශ්‍ය සමහර ලංකාවේ තිබිච්ච ආගමික උත්සව වගේ උත්සව කටයුතු වලට අලි ඇතුන් අශ්වයන් වගේ සත්තු අවශ්‍ය වෙලා තිබුණා. ඒ හැර තවත් පුදුමහත් ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් වාණිජ කටයුතු පැවතුනා කියලා අපිට විශ්වාස කරන්න පුළුවන් සාධක ලැබෙනවා. එතකොට ප්‍රධානම දේ තමයි බුරුම දේශයේ සමග පරාක්‍රම බාහු රජතුමා මේ වාණිජ වශයෙන් අලි ඇතුන් ගනුදෙනු කිරීම සම්බන්ධව යුද්ධයකට පවා පැටලෙන කටයුතු සිද්ධ වුණා පරාක්‍රම බාහු රජතුමාට. ඒ තරම් මේ අලි ඇතුන් කියන සාධකය මේ යුගයේ වෙද්දී වැදගත් සාධකයක් වෙලා තමයි තිබුණේ. එතකොට මේ නයිනතිව් දෙමළ ශිලාලේඛනයේ දැක්වෙන කරුණු අනුව ලංකාවේ මුහුදු තොටට යම්කිසි නැව් කණ්ඩායමක් හෝ වෙළඳ නැව් කණ්ඩායමක් ආවොත් ඒ අය අනිවාර්යෙන්ම මේ වාණිජ මේ සෙල්ලිපිය පිහිටවලා තිබුණු ස්ථානයේ තියෙන ඌරාතොට නැත්තම් සූකරතිත්ත වරායාශ්‍රිත කලාපයට අනිවාර්යෙන්ම පැමිණ වාඩිලා යුතුයි කියලා තියෙනවා. ඒකට හේතුව මොකද්ද? දැන් අපි දන්නවා සමහර වෙළෙන්දෝ තමන්ගේ කපටි උපක්‍රමයක් විදියට ප්‍රධාන වරායට එන්නේ නැතුව අතරමැද නවත්තලා තියන්න පුළුවන්. ඒ කියන්නේ නැව් අංගන වලට ගිහිල්ලා ඒ අදාළ බදු ගෙවන්නේ නැතුව ඒවයින් සැඟවිලා ඉන්න උත්සාහ කරනවා. එතකොට හැම නැවකටම මේ සූකරතිත්ත වරාය වෙත පැමිණිය යුතුයි කියන රාජාඥාව මේ සෙල්ලිපියෙන් නිකුත් කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ සෙල්ලිපියට අනුව මේ වරායට පැමිණෙන හැම නැව්කාවකටම රජුගේ හමුදාවල ආරක්ෂාව සැපයනවා. ඒ කියන්නේ ඒ වරායවට පැමිණෙන නෞකා ආරක්ෂිතයි කියලා මේ සෙල්ලිපියේ සඳහන් වෙනවා. එතකොට මෙහි තියෙන වැදගත්ම කරුණ තමයි ලංකාවේ මුහුදු සීමාවේ ගිලෙන ලංකාවට හෝ ලංකාවේ පිටතට හෝ අලි ඇතුන් සහ අශ්වයින් ප්‍රවාහනය කරන නැව්කාවලින් හදිසියවත් ඒ නැව්කා ගිලුණොත් ඒ නැව්කාවල තියෙන බඩුවලින් 4/1 රාජ්‍ය භාණ්ඩාගාරයට බදු වශයෙන් දිය යුතුයි කියලා රජු මේ සෙල්ලිපිය අණ කරලා තියෙනවා. ඒ වගේම තමයි ඉතුරු 4/3 ඉතුරු භාණ්ඩ 4/3 නැවතේ මුල් හිමිකරුවන්ටම ලැබිය යුතුයි කියලා රජු ආඥා කරලා තියෙනවා. දෙවැනි කාරණාව තමයි අලි ඇතුන් හෝ අශ්වයින් ප්‍රවාහනය කරන නැව්කාව හැරුණුකොට ඒ හැරුණු විට තියෙන අනෙකුත් වාණිජ ද්‍රව්‍ය වෙළඳාම් සඳහා පැමිණි නැවක් අපේ මුහුදු තීරයේ අනතුරකට ලක් වුණොත් ඒ නැවේ භාණ්ඩවලින් හරි දෙකෙන් එකක් නැත්තම් අර්ධයක් රාජ්‍ය භාණ්ඩාගාරයට ලැබිය යුතුයි. අනික් අර්ධය නැවතේ මුල් හිමිකරුවන්ට ලැබිය යුතුයි කියලා ප්‍රධාන වශයෙන්ම අණ කරලා තියෙනවා. එතකොට මේ සෙල්ලිපියෙන් අපි අඳුර ගන්න ඕන ප්‍රධාන කාරණා කීපයක්ම තියෙනවා. ඔබ දන්නවා වර්තමාන නීතිය ගත්තොත් අර එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අනතුරට පත්තු වෙච්ච සිදුවීමේදී ලංකාවට කොච්චර ඒ නැවෙන් වන්දි අය කිරීම සම්බන්ධව දැනටමත් ඒ වන්දි මං හිතන විදිහට අය කරගෙන නැහැ. ඒ සම්බන්ධ වාණිජ නීතියේ ගැටලුකාරී වාණිජ නීතිය කියන්නේ අතර මේ සමාගම් ඒ වන්දිය ගෙවනවද කියන ගැටලුව තමයි තියෙන්නේ. වාණිජ නීති ඉතාමත්ම දැඩිව බලපවත්වනවා. ඒවයි ඒ සම්බන්ධ නඩුව අහන්න පුළුවන් ලංකාවේ මහාධිකරණයට ඒ අවශ්‍ය කරන බලතල තිබෙනවා. එතකොට ඒ සම්බන්ධ අනපනත් ගණනාවක්ම තියෙනවා. සමුද්‍ර දූෂණයට අදාළ අනපනත් තියෙනවා. ඒ වගේම යම් කිසි අපරාධයක් වෙලා තියෙනවා නම් දණ්ඩ නීති සංග්‍රහයෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ තමයි වර්තමාන නීතිය. එතකොට ඔබට පෙනෙනවා වර්තමානයේ වගේම 12 වෙනි සියවසේ වගේ පොළොන්නරු යුගයේදී මේ වගේම වාණිජ කටයුතු අතර සිදුවෙච්ච ඒ අක්‍රමිකතා වළක්වන්න
පාලකයන් පියවරගෙන තියෙනවා ඒ සම්බන්ධයෙන් නීති තිබිලා තියෙනවා ඒ වගේම ඒ නීති ක්‍රියාත්මක කරන්න ඒ පාලකයන් නිරන්තරයෙන් කටයුතු කරලා තියෙනවා. ඒතකොට කිසි කෙනෙකුට කියන්න අයිතියක් නැහැ ලංකාවේ බටහිර ජාතීන් පැමිණීමට කලින් එහෙම ක්‍රමවත් නීති පද්ධතියක් තිබුණා කියලා කියන්න අයිතියක් නැහැ. හේතුව මේ වගේ තැනින් තැනින් අපිට සාධක හමු වෙනවා. ඒ වගේ බලවත් නීති පද්ධතියක් තිබුණා කියන්න අවශ්‍ය සාධක. එතකොට අපිට දැන් මෙතන තිබෙන ගැටලුව තමයි ප්‍රධාන ගැටලුව තමයි බටහිර ජාතීන් ආවට පස්සේ මේ හැමදේම ක්‍රමිකව ලේඛනගත කරලා තියෙනවා. හැබැයි ඊට කලින් නීති පද්ධතිය තිබුණේ කොහොමද කියලා ක්‍රමික ලේඛන මොනවත් අපිට හමු වෙන්නේ නැහැ. නමුත් අපිට රටවටා හම් වෙන විවිධ සාධක කල්පවත්තින සාධක වලින් අපිට දැක ගන්න පුළුවන්. එහෙම බටහිර ජාති පෘතුගි ලන්දේසීන් එන්න කලින් ලංකාවේ නීති පද්ධතියක් තිබුණ නැහැ කියන මතේ වැරදි. ඉතාමත්ම ක්‍රමවත් නීති පද්ධතියක් තිබුණා කියලා අපිට ඔප්පු වෙනවා මේ නයිනතිව් ශිලාලේඛනය වගේ ශිලාලේඛන වලින්. ඒතර මේ වගේ දේවල් සම්බන්ධයෙන් සරල අවබෝධයක් තබා ගැනීම කියන්නේ ජාතියක් වශයෙන් අපිට වැදගත්. මොකද අපේ අනාගතය ගැන අපි හිතනවා නම් අපි අපේ අතීතය පිළිබඳවත් යම්කිසි අවබෝධයක් තබා ගත යුතුයි. එහෙම නැත්නම් අපි හිතන්නේ අපිට හැමදේම බටහිර ජාතීන් විසින් ගෙනත් දුන්න කියලා. බටහිර ජාතීන් අපිට දීපු දේවල් විශාල ප්‍රමාණයක් තියෙනවා. වර්තමානයේ දක්වා මේවා බලපවත්වන්නේ කොහොමද කියලා අපි දැන් ඉදිරියට මේ වීඩියෝ මාලාවේදී කතා කරනවා. ඒ හැරෙන්න ලංකාවේ තිබුණු වාණිජ නීතිය කොහොමද රජවරු මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වුණේ කොහොමද වගේ දේවල් අපි ඉදිරියට මේ වගේ එකින් එක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට දිගටම රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා. මේ වගේ රසවත් කතන්දර ගැන අපිට ඉදිරියටත් සාකච්ඡා කරන්න පුළුවන්. අදට සමුගෙන යනවා. ඔබ සියලු දෙනාටම සුබ දවසක්.